තණ්ඩුලනාලි ජාතකය. එළුවාගේ කතාව සහ කර්මයේ විපාකය. ඈත අතීතයේ වාරණාසී නුවර වේදේහ කියන රජතුමා හිටියා. එතුමා බොහොම ඥානවන්තව රට පාලනය කළත් එතුමාගේ හිතට වද දෙන එකම ප්‍රශ්නයක් තිබුණා. මිනිසුන්ට දුක ඇති වෙන්නේ ඇයි? ඒක කලින් කරපු කර්මයක් නිසාද? නැත්නම් අපි මේ දැන් කරන වැරදි වැඩ නිසාද? රජතුමා මේ ගැන දැනගන්න තමන්ගේ ප්‍රධාන උපදේශකයා වුණු සේනක පඬිතුමාගෙන් ඇහුවා. පඬිතුමනි, දුක ඇති වෙන්නේ කලින් කළ පව් නිසාද? නැත්නම් අපේම වැරදි ක්‍රියා නිසාද? සේනක පඬිතුමා, දේවයන් වහන්සේ, දුක ඇති වෙන්නේ අපේම නුසුදුසු වැඩ නිසායි. ඒක හරියට දැනම විෂ බොනව වගේ දෙයක්. රජතුමාට මේකට සාක්ෂි ඕන වුණා. තණ්හාවෙන් පෙළෙන වෙලෙන්දා සහ පුතා. ඒ වාරණාසී නුවරම මිත්තාවින්දක කියලා හරිම කෑදර වෙලෙන්දෙක් හිටියා. මෙයාට හරිම ලස්සන එළුවෙක් හිටියා. දවසක් මිත්තාවින්දක තමන්ගේ පුතා වුණු පුන්නට අණ කළා. පුතේ, මේ එළුවාට තනකොළ කවන්න ගිහින් එන්න. හැබැයි මතක තියාගන්න, වෙන කාගේවත් ඉඩමකින් තනකොළ කවන්න එපා. පුන්න හරීම කීකරු පුතෙක්. එයා පරිස්සමෙන් එළුවා එක්ක ගිහින් රජුට අයිති ඉඩම් වලින් විතරක් එළුවාට හොද්දම තනකොළ කන්න දුන්නා. ඒ නිසා එළුවා දවසින් දවස හරිම ලස්සනට මහත් වුණා. දවසක් මේ දෙන්න එළුවා එක්ක ගෙදර එද්දී රජුගේ ඉඩම් බලාගන්න රැකවල්කාරයෙක් මේ දෙන්නව නැවැට්ටුවා. රැකවලා, මේ එළුවා රජුගේ ඉඩම් වල තනකොළ කාලා. ඒ නිසා ඔයාලා දඩයක් ගෙවන්න ඕන. පුන්න කොච්චර කිව්වත් මම පරිස්සමෙන් බලාගෙන හිටියා. එළුව කාගේවත් ඉඩමකින් කෑවේ නෑ කියලා රැකවලා ඇහුවේ නෑ. දඩය ගෙවන්න පුන්න ළඟ සල්ලි තිබුණෙත් නෑ. බය වුණ පුන්නට සිද්ධ වුණා ලස්සන එළුවාව රැකවලාට දීලා එන්න. පුන්නයා ගෙදර ගිහින් වුණ සමස්ත සිදුවීමම තාත්තට කිව්වා. වෙලෙන්දා වුණු මිත්තාවින්දකට කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. වටිනා එළුව නැති වුණු එක ගැන කෑදරකමින් පිච්චුණු තාත්තා පුන්නට අනුකම්පාවක් නැතුව හොඳටම තැළුවා. තැලුම් කාපු පුන්න අහිමි වුණු එළුවා සොයාගෙන ආපහු නුවරට පැනලා ගියා. තනියම වීදිවල ඇවිදිමින් අඬමින් හිටපු පුන්නට හිස් අතින් ආපහු ගෙදර යන්න හිතක් තිබුණේ නෑ. එයාගේ තාත්තගේ තණ්හාව නිසා පුතාගේ ජීවිතය දුකක් වුණා. මේ වෙලාවේ සේනක පඬිතුමා මේ හැමදේම දුර ඉඳන් බලාගෙන හිටියා. එතුමා අඬන පුන්න ළඟට ගිහින් ඇහුවා, "ඇයි දරුවෝ ඔයා මේ විදියට අඬන්නේ?" පුන්න Tamanට සිද්ධ වුණු අසාධාරණීය විස්තර කළා. සේනක පඬිතුමාට පුන්න ගැන දුක හිතුණා. එතුමා පොරොන්දු වුණා මේ නඩුව වේදේහ රජතුමා ඉස්සරහට ගෙනියන්න. රජ මාලිගාවේදී රජතුමා හරිම ගෞරවයෙන් පුන්නගේ කතාව ඇහුවා. ඊට පස්සේ එතුමා කෑදර මිත්තාවින්දක වෙලෙන්දාව කැඳවුවා. මිත්තාවින්දක වෙලෙන්දා Tamanගේ බය සහ තණ්හාව හංගගෙන රජතුමාට ගෞරවයෙන් එවිත් හිටියා. "රජු, ඔබ ඔබේ පුතාට මොන උපදෙස්ද දුන්නේ?" රජුගේ හඬ සංසුණු වුණත් හරිම තීරණාත්මකයි. මිත්තාවින්දක, "දේවයන් වහන්සේ, මම කිව්වේ එළුවාට තනකොළ කවන්න කියලා. හැබැයි වෙන කාගේවත් දීපලකින් කවන්න එපා කියලයි." ඒ වෙලාවේ සේනක පඬිතුමා මෙහෙම කිව්වා. "මේ නුවර අයිති නැති ඉඩම් තියනවද? ඔබ පටන් ගත්ත තැනදීම ඔබේ පුතාව අසාර්ථක වෙන්න සැලැස්සුවා." මිත්තාවින්දකට උත්තර දෙන්න බැරි වුණා. තමන්ගේම වචන වලින් එයා අසු වුණා. වේදේහ රජතුමා තීන්දු කළා මිත්තාවින්දකගේ තණ්හාව නිසයි මේ දුක ඇති උනේ. මේක කර්ම විපාකයක්වත් වෙච්ච අහඹු සිදුවීමක්වත් නෙමෙයි. මිත්තාවින්දක ලැජ්ජාවටපත් වුණා. එයාගේ වංචාව එළි වුණා.
රජතුමා මිත්තාවින්දකට දඬුවම් කරන්න අන කළා. හැබැයි අනුකම්පාවෙන් එළුවාව ආපහු දුන්නා. රජු ඉල්ලා සිටියේ වෙලෙන්දා තමන්ගේ කෑදර ජීවිතය වෙනස් කරගත යුතු බවයි. මිත්තාවින්දක නිහමති වුණා. එයා පොරොන්දු වුණා පුන්නට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන්න. අන්තිමේදී එයා තමන්ගේ පුතාගේ වටිනාකම තේරුම් ගත්තා. මේ කතාවෙන් සත්‍ය එළි වුණා. තමන් විසින්ම කරලද නරක වැඩ මෝඩ මිනිසුන්ගේ ජීවිතය දුකටපත් කරනවා. වේදේහ රජතුමා ඉගෙන ගත්තා. දුක ඇති වෙන්නේ අපේ හිත තුලින් මිස් පිටත බලවේග නිසා නෙවෙයි. එදා ඉඳලා වාරණාසී නුවර ඊටත් වඩා ඥානවන්තව හා කරුණාවෙන් පාලනය වුණා.